හොඳයි ආයුබෝවන් මිත්සලා. දැන් මේ නොමිලේ මිනිසුන් මතකාවර්ජන ගී ප්‍රසංගයට ඇවිල්ලා ඉන්න ඔබ හැමදෙනාම බොහොම සෙනෙහසින් පිළිගන්නවා. අද මට කොළඹ 7 ගුවන්විදුලි ප්‍රධාන මූලස්ථානයේ ඉන්නවා වගේ නෙමෙයි දැනෙන්නේ සභාපතිතුමනි. අංක 140 කෙඩි ඩේවිඩ් මාවත පළවෙනි මරදාන කොළඹ 10 චන්ද්‍රසේන සංගීතාශ්‍රමයේ ඉන්නවා වගේ තමයි දැනෙන්නේ. ඔය ඉස්සර පළවෙනි මරදාන එහෙම තමයි ඒ විදිහ තමයි හැඳින්වෙන්නේ. ඒක තමයි ලිපිනය. දැන් මට ඇත්තටම ඉස්සරහා දැනුනේ ඒ සංගීතාශ්‍රමයේ ඉන්නවා වගේ සංගීත ආයතනයේ ඉන්නවා වගේ. ඒ සංගීත ආයතනයේ හැමදේම තිබුණා. වාදක මණ්ඩලයකුත් හිටියා. වාද්‍ය භාණ්ඩත් ඕනතරම් මට මෙතුමිය කියන විදිහට තියෙන්නේ සාලේ හැමතැනම තිබුණේ වාදක භාණ්ඩ. වාද්‍ය භාණ්ඩ. ඒ නිසා අද මට මේක දැනෙන්නේ එතුමාගේ සංගීත ආයතනයේ ඉන්නවා වගේ. එක දෙයයි එහෙ තිබ්බේ නැත්තේ. AC විතරයි තිබුණේ නැත්තේ. ඒ කාලේ එක AC කරලා තිබ්බේ නැහැ. අද මෙහෙ AC කරලා තියෙන්නේ කාලෙත් එක්ක. එතකොට ආර්ය චන්ද්‍රී ගුවන්විදුලියේ ආනන්ද සමරකෝන් මැදිරියේ මේ නොමියන මිනිසුන් මතකාවර්ජන ගී ප්‍රසංගය වෙන් කළා. ඒ වෙන් කරන්න හේතුවම තමයි එතුමා මේ රටේ ඇගීමට ලක්විය යුතු පුරෝගාමී සංගීත වේදින්ගේ ඒ ශ්‍රේණිගත කිරීම වල ඉහළම ස්ථානයේ ඉන්න නිසා ඔබේ අප්පුලසන් ප්‍රසාදයෙන් අපි එතුමාව ගෞරවයෙන් සිහිපත් කරගෙන නොමිලේ මිනිසුන් මතකාවර්ජන ගී ප්‍රසංගය ආරම්භ කරමු. මම බොහොම ගෞරවයෙන් පිළිගන්නවා මේ ස්ථානයේ පැමිණි අපේ ගුවන්විදුලි සංස්ථාවේ ගරු සභාපති අපේ උදිත ගයාශාන් මහත්මාව. එතුමා හොඳ රසවතෙක්, ඒ වගේම මේ රසකාමී දේවල් වලට අතහිත දෙන කෙනෙක්. කවදත් විශ්වවිද්‍යාල පසුබිමේ ඉඳලම මේ වගේ කටයුතු වලදී එතුමාගේ තිබුණේ ඊටාම හොඳ මඟ පෙන්වීම සහ මේ වැඩසටහන් වලට හොඳ දායකත්වයක් ලැබුණා. ඒකටත් අපි ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් අපි ඉතිරි අපේ සම්භාවනීය හැමදෙනාමත් පිළිගනිමු. ඔව්, ඒ විදිහට අපේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපතිතුමා මහාචාර්ය උදිත ගයාශාන් ගුණසේකර මැතිතුමාවත් මේ අවස්ථාවට සම්බන්ධ කරගatti පිළිගන්ති. ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලය අපි බොහොම